අයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. බබාගේ තැඟිලීම ලකුණු කරන විදිහත් kick count chart එකක් හදාගන්න විදිහත් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මුල් සති කිහිපය තුළ දරුවා කුඩා නිසා ගර්භාෂ බිත්ති හා උදරයේ බිත්ති ඝන නිසා තැඟිලීම දැනෙන්නේ නැහැ. නමුත් දරුවා ක්‍රමක්‍රමයෙන් වැඩෙද්දී ගර්භාෂය සමයේ සති 18ක් 20ක් අතර වන විට පළමු භ්‍රූණ චලනය දැනෙන්න පටන් ගන්නවා. නමුත් ඔබ පළමු වරට මව් පදවිය ලබන මවක් නම් ඒ ඔබට හඳුනා ගන්න සති කිහිපයක් ගත වෙනවා. නමුත් ඔබ දෙවන හෝ තුන්වන වතාවට දරුවෙක් බිහි කරන මවක් නම් මේ ලේසියෙන්ම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මුලදී මේ චලන ගණන් කරේ නැත්නම් සති 28න් පසුව මේ චලනය ගණන් කර යුතු වෙනවා. ගොඩක් වෙලාවට මේ chart එක ක්ලිනික් එකකින් දෙනවා. එහෙම ලැබිලා නැත්නම් අද හදාගන්න විදිහත් මම වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම්. අපි බලමු chart එක ලකුණු කරන විදිහ. මේකේ දිනේ කියන තැන දිනේ දාලා පටන් ගත්ත වෙලාව අනිවාර්යෙන් උදේ 6ත් 8ත් අතර ලකුණු කිරීම ආරම්භ කරන්න. ඉතින් ඔය පටන් ගත්ත වෙලාව කියන තීරුවේ දාන්න. ඊට පස්සේ එක තියෙන කොටේ ඔයාට පළවෙනි චලනයෙන් දැනුනම ඒකට ටික් එකක් දාගන්න. ඒ වගේම දෙවෙනි කොටුවේ ඔයාට දෙවෙනි චලනයෙන් දැනුනම ටික් එකක් දාගන්න. ඒ වගේ දවසට 10 වතාවක් මේක මාක් කරන්න. කොටු 10 මාක් කරලා ඉවර වුණ වෙලාව සඳහන් කරන්න. පැය 12ක් තුළ 10 වරක් දැඟලීම කළ යුතුයි. දැඟලීම අඩු නම් වෛද්‍යවරයා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියෙ දැනුවත් කරලා වහාම රෝහලකට යන්න. ඇතැම් විට චලන කීපයක් එක ළඟ දැනෙනකොට ඒක එක් චලනයක් විදිහට සටහන් කරන්න. දැන් අපි බලමු කොහොමද kick count chart එකක් හදාගන්නේ කියලා. මේකේ තියෙනවා වගේ දිනේ දාලා පටන් ගත්ත වෙලාව දාලා 1 2 3 4 කියලා 10ට යනකම් දාලා අවසන් කරන වෙලාව දාගන්න. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ඔයාට භ්‍රූණ චලන දැනෙන වෙලාව ටික් කරන්න. ඒ වගේ දවසට 10 වතාවක් ටික් කරන්න. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් අද අපිත් එක්ක වීඩියෝ එකේ රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා.